මට ඔයාලගෙන් වෙන්න ඕනේ වැඩ තුනයි. වැඩ තුනයි වෙන්න ඕන. මෙන්න මේ වැඩ තුන වෙනවා නම් ඔයාලගේ ප්‍රතිඵලය ගැන මම 100%ක්ම වග කියනවාමයි. 1. හැමදාම පන්ති එන්න ඕන. වැස්ස, අද හුළඟ වැඩි, අද අවුව වැඩි. ඒ වගේ ප්‍රාථමික හේතු වලට පන්ති නැවෙත් ඉන්න බෑ. 2. පන්තියේ මම උගන්වන වෙලාවට වෙන කිසිම වැඩක් බෑ. කිසිම වැඩක් බෑ. මාත් එක්කම ඉන්න ඕනේ. මං කියන දේම අහගෙන ඉන්න ඕනේ. මම උගන්වන වෙලාවට. වෙන වෙලාවට උඹලා උතර බජව් දෙම්මත් මම මොකද කියන්නේ නැහැ. මම මොකද කියන්නේ නැහැ. උගන්වන වෙලාවට දැන් මමත් ආතලේ ඉන්න උඹලත් එක්ක කතා බහ කර අපි ආතලේ කතා කිය ඉන්න ඕනේ. ඒ පොඩි ටයිම් එකේදී අපි ආතලේ ඉමු. හැබැයි උගන්නන වෙලාවට වෙන කිසිම වැඩක් බෑ. මං ගාවම ඔය හිත තියෙන්නම ඕනේ. තේරුණාද? 3. ගෙදර වැඩ දෙනවා. ඒ ගෙදර වැඩ අනිවාර්යයෙන්ම කරගෙන එන්න ඕනේ. ගෙදර වැඩ අනිවාර්යයෙන්ම කරගෙන. Tamanට ඒක දැන් අද පාඩමේ දුන්න ගෙදර වැඩේ ගෙදර ගිහිල්ලා කරන්න බලනකොට මේක තේරෙන්නේ අමාරු තැන් තියෙනවා. හරි? අමාරු තැන් තියෙනවා. හැබැයි පුළුවන් තැනුත් තියෙනවා. අන්නේ පුළුවන් තැන් ටික හරි කරගෙන ඉන්න. අමාරුයි මේක බෑ කියලා අතාරින එක නෙමෙයි වැඩේ. Tamanට අකුරක් හරි මේ කතා කරපු ගානේ එක වචනයක් හරි ලියලා මේ ආකෘතියට දාන්න පුළුවන් නම් ඒක වටිනාකමක් හරි කරගෙන යන්න. වරදිනවා තමයි. වැරදුනාට මම බයිනවද? කිසිම දවසක වැරදුනාට බැනලා තියනවද එක වචනයක්? වැරදුනොත් ඒ වැරද්දීම හදනවා මිසක් එක දවසක් වචනයක්වත් කියලා නැහැ. වරදින්න හරි හදන්න ඕනේ. වැරදුනොත් හදන්න තමයි මමයි. එතකොට වරදින්න හරි කරන්න තමයි උඹලයි. පැහැදිලිද? උත්සාහ කරන්න ඕනේ. උත්සාහ කරන්න නැතුව වැඩක් කරන්න බෑ. එහෙනම් 1 හැමදාම පන්ති එන්න ඕනේ. 2 උගන්වන වෙලාවට අහගෙන ඉන්න ඕනේ. 3 ගෙදර වැඩක් දුන්නාට පස්සේ ඒක කරගෙන එන්න ඕනේ. අඩුම ගානේ උත්සාහයක් හරි දරලා තියෙන්න ඕනේ. පැහැදිලි? මේ සීමිත කාලේ ගෙවල් වලින් සෑහෙන ගාණක් උඹලා වෙනින් වියදම් කරනවා. ඒ වියදම් කිරීමේ ප්‍රතිඵලය උඹලා දෙන්න ඕනේ. සෙල්ලම් කරන්න ඕනේ. සෙල්ලම් කරන්න සින්දු කියන්න ආතල්ලේ ඉන්න ගේම් ගන්න. හැබැයි ඒවට සීමාවක් තියාගන්න. එතනින් එහාට එපා. දැන් උඹලා සෙල්ලම් කරන වෙලාවට යාළුවොත් එක්ක සින්දු කියන වෙලාවට ආතල්ලේ ඉන්න වෙලාවට ඒ ඉන්න අතරතුරේ ඇවිල්ලා පාඩම් කරනවද? මේ ආතලේ කොල්ල සෙට් එක අත කයියක් දා ඉන්න මචං. ඕ. එහෙම කතා කර කර ඉන්නකොම එකපාරටම හිතිලා ඇවිල්ලා පොත අරගෙන පාඩම් කරනවා. පාඩම් කරන්නේ ආතලේ ඉන්න වෙලාවට පාඩම් කරන්නේ නැහැ. එහෙනම් පාඩම් කරන වෙලාවට තාත්තා ගන්න බෑ. සාමාන්‍යයෙන් ආතලේ ඉන්න වෙලාවට පාඩම් කරන්නේ නැත්නම් පාඩම් කරන වෙලාවට ආතල් ගන්න බෑ. පැහැදිලිද? ඔන්න ඔය මම කියපු වැඩ තුන කරනවා නම් උඹලා ගන්න ප්‍රතිඵලය ඒම තමයි. ඒ විතරයි. මට එච්චර වෙන්න ඕනේ. උඹලා මොන මට්ටමේ ඉඳියත් මම ඒකට ගෙනියනවා. හැබැයි මට ඔය වැඩ තුන වෙන්න ඕනේ. එච්චරයි. එකගයිද?